අද දවස පුරාම විවිධ කටයුතු වල නිරත වෙලා ඒ වගේම විවිධ ක්‍රියාදාමයන්හි නිරත වෙලා නොයෙකුත් වැඩ කටයුතු රාශියක් සිද්ධ කරලා දැන් මේ හවස් යාමේ මේ ස්ථානයට ඇවිදින්න දෙහෙම තැම්පත් වෙලා වාඩි වුණා කියලා ඔබගේ මනස සිත තැම්පත් වෙන්නේ නැහැ. ඒ නිසා සිත මනස තැම්පත් කරගන්නට අවශ්‍ය මාර්ගෝපකරණත් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ කාරණාවේදී විශේෂ වශයෙන්ම අපේ මේ නිවසේ ගෘහාධිපතිනිය වන ඒ අනෝමක්කත් ඒ වගේ මහත්මා ඒ වගේ මේ දියණිය ඒ ආදී වශයෙන් පුතණුවරුන් ඒ වගේම මේ පවුලට සම්බන්ධ ඥාතිවරුන් හිතවතුන් ඒ වගේම අසල්වාසී මේ පවුලත් එක්ක කටයුතු කරන ගනුදෙනු කරන සහ සම්බන්ධතාවයෙන් යුතුව ක්‍රියා කරන බොහෝ පිරිසක් බොහොම ආදරයෙන් සෙනෙහසෙන් ලෙන්ගතුකමෙන් යුතුව තමයි මම හිතන්නේ මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඔබට පහසුයි ඔබගේ සිතැඟි සිතවිලි බොහොම නිවැරදි ආකාරයට පාලනය කරගන්න. මොකද අපි ප්‍රියශීලී ආකාරයකින් යමකට යම් ආකාරයකින් සම්බන්ධ වෙනවා නම් එතන ඒ ප්‍රියශීලී භාවය නිසාම අපේ සිත් පිරිසුදු වෙනවා. සමහරලාල් වලට මම අද මාතෘකා කළෙත් එහෙම කාරණාවම තමයි කොහොම හරි අර සමහරට අර නිකන් අර ඇපෙන් බේරෙන්න වගේ කියලා හිතාගෙන ආවහම ඒක හරියට වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි හදවතින්ම ආවහම මේ සඳහා අපි සහභාගී වෙන්න ඕන. අපි දායකත්වය ලබා දෙන්න ඕන. ඒ වගේම අපේ කුදු මහත් කටයුතු වලදී අපේ මේ අනෝමක්කා මම හිතන්නේ කවුද කියලා බලන්නේ තත්ත තරාතිරම් මට්ටම් නොබලා මම හැම අවස්ථාවකදීම හැම කෙනෙක් වෙනුවෙන්ම සෑම ආගමික සහ ජාතික සමාජීය කටයුතු වලදී මූලිකත්වයේ අරගෙන ඒ වගේම විහාරස්ථානයේ නාලන්දාරාමේ විහාරස්ථානයේ ඒ දායක සභාවල ආදී වශයෙන් ඒ හැම කටයුත්තකදීම මූලිකත්වයේ අරගෙන ක්‍රියා කරන කෙනෙක්. අපිත් මොනවා හරි අපේ විහාරස්ථානයේ තියනවා කියලා දැන් ගොඩාක් දුරයිනේ මෙතන ඉඳලා නාවුල නාදිස්ස රජමහා විහාරස්ථානයේට සෑහෙන දුරයි. නමුත් දුර වුණාට ඉතින් නාගදීපයටත් යන්නේ නේද? එහෙම ගැටලුවක් නැහැ. අපිත් මොනවා හරි දෙයක් දැනුම් දුන්නොත් නොපෙරහෙලා ඒ සියලු කාරණාවන් ඕනෑම අවස්ථාවක ඕනෑම වෙලාවක එතුමිය ඉෂ්ට කරනවා. ඉතින් අපි සමහර ලාල් වලට එහෙමදී වැඩි සිහිපත් කරන්නේත් නැහැ. නමුත් ඒක ඊටාම ආදරයෙන් සෙනෙහසෙන් ලෙන්ගතුකමෙන් තමන්ගේ බොහොම ළඟ හිතයි සීවන්ත පිරිස් එකතු පාදා කරගෙන ඒ සියලු කටයුතු කරනවා. මේ මහත්මයා ඉලක්ක විදේශගත වෙන්නේ ඉන්නේ නේද? ඉතින් එතුමා එහෙම හිටියට පහුගිය කාල වකවානු වලදී ඒ ආදරණීය පියාණන්ට ණය ගෙවෙන තරමට කියලා කියන්නේ ණය ගෙවෙන තරමට මවකට පියෙකුට තියෙන ණය ලේසියකට ගෙවන්න බෑනේ. නමුත් ණය ගෙවෙන තරමට එතුමාට අවුරුදු 93ක් ආයු වින්දනය කරන්නට ඒ අවස්ථාව අවකාශය සලසලා දුන්නා. ඉතින් ආයේ උපරිම ආයුෂ්කයක් වින්දනය කළානේ අවුරුදු 93ක් කියන්නේ අද කාලේ හැටියට ඊටාම දීර්ඝ ආයුෂයක්. ඉතින් අපි වරින් වර විටින් විට නොඑක් වෙලාවල මේ ස්ථානට ආපුවාමත් ඒ වගේ අපේ විහාරස්ථාන වලට ගියපුවාමත් එතුමා මේ හැමතැනටම එකතු කරගෙන යනවා. එතුමා අතින් අෂ්ට පරිස්කාර ආදී පූජා කරනවා. සතුටින් තිබ්බා. සන්තෝෂයෙන් තිබ්බා නේද? සතුටින් තිබ්බා. එතුමාගේ සියලුම කාරණා කටයුතු ඉටු කරමින් ඉතින් ඒක එකාතකින් පින්නතුනේ වාසනාවක්, භාග්‍යයක්. ඉතින් ඔබත් ප්‍රාර්ථනා කරන්න ඕනේ අනේ එහෙම දුවක් හිටියොත් හොඳයි කියලා. අවසාන කාලේ භාගේ අපිට කාටත් ඔය ටික වෙනවනේ. ඔය ඇඳට වැටිලා රෝගී තත්ත්වයටපත් වුනහම සලකන දරුවෙක් හදාගන්න එක තමයි දෙමව්පියන්ගේ මහා අභියෝගය. දරුවෝ හදනවා දෙමව්පියෝ. ඉතින් ඒක සමාජයට විශාල ආදර්ශයක්, ඒ පවුලටත් විශාල ආදර්ශයක්. ඒ අත්තා කියලා කියන්න පුළුවන් එහෙම අවුරුදු 93ක් නේද? එහෙම 93ක් වුණාට හොද්දට හිටියා කිව්වා. බොහොම හොඳට හරි ආදරණීය ආකාරයට හැමෝටම කතා බහ කරමින් ලෙන්ගතුකමෙන් හිටියා. ඉතින් මේක තමයි අපේ දර්ශනය තුළ තියෙන දේ. බුදුදහම තුළ තියෙන මේ දර්ශනය
බෞද්ධ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ වටිනා කාරණාව අපේ මිනිස් හදවත් වලට ඇවිල්ලා නැහැ. ඒකයි ලොකුම ප්‍රශ්නේ පින්නතුනේ. ඉතින් අපි උත්සාහ කරනවා සමහර ලාල් වලට ගොඩාක් ස්වාමීන් වහන්සේලාත් සෑහෙන්න උත්සාහ කරනවා මේ සිතට මේ කියන සිතිවිල්ල යොමු කරන්න. ඒ කියලා කියන්නේ මනුස්ස හදවත කියලා කියන්නේ මිනිස් සිත කියලා කියන්නේ හදන්න ඕන එකක්. තේරෙනවද? මිනිස් සිත කියන එක හදන්න ඕන දෙයක්. ඒක හැදුවේ නැත්තම් අයාලේ යනවා. අයාලේ ආයතු නැහැ. අයාලේ යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ නිසා හදන්න ඕන. ඒ හදන්න නම් කාරණා දෙපැත්තක් තියෙන්න ඕන. එක කාරණා තමයි මේ භෞතික ස්වභාවය. භෞතික පැත්ත සම්බන්ධ කටයුතු කරනකොට ඒක. අනිත් එක තමයි ආධ්‍යාත්මික පැත්ත. ඒ නිසා මේ ආධ්‍යාත්මික පැත්තත් භෞතික පැත්තත් දෙකම දියුණු පවුණු කරගන්න ආකාරය තමයි තථාගත ධහම තුල උගන්වන්නේ පිළිතුරේ. ඒ නිසා අද දවසේ ඔබ හැමෝම එන්න ඇත්තේ මෙතෙන්ද ලෙන්ගතුකමෙන්. ඒක තමයි වටිනාම දේ. ඒක තමයි ඊටාම අංක 1 වටිනාම කාරණාව. අනිත් කාරණාව තමයි ඔබ එන්න ඇත්තේ බණක් අහන්න ඕන කියලා හිතෙන්න ඇතිනේ. සමහරලාට ධර්ම දේශනාව අහනවා අපි ඕඩ තරම් හැම වෙලාවකම බණ අහනවා. බණ ටිකකුත් අහන්න ඕන කියන කාරණාවත් හිතේ තියෙනවා. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්න. ශ්‍රද්ධාව කියලා කියන එක හරි අමාරුම කාරණාවක්. තේනද? ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ බොහොම පහසු දෙයක් නෙමෙයි. මෙතන ඉන්න අයගෙන් අපි ශ්‍රද්ධාවන්තද කියලා අහුවොත් ඔය ඔක්කොම කියයි ඔව් මම හරි ශ්‍රද්ධාවන්තයි. එහෙම කියලා කියයි. එහෙනම් ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළොත් ඔබට තේරෙයි ඇත්තටම මම ශ්‍රද්ධාවන්ත නෑ කියලා. අවංකව හදවතට තීරණය නේද? ඒක තමයි සාමාන්‍ය කාරණා. ඉතින් ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්නතුනේ ප්‍රඥාවේ මූලාරම්භය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම තුල තියෙන ශ්‍රද්ධාවන්ත ගතිය ස්වභාවය කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ. ස්වාමීන් වහන්සේලාටවත් බුදුහාමුදුරන්ටවත්. එහෙම දෙන්න බෑ. තේනද? ශ්‍රද්ධාව කියලා කියන එක ඔබ විසින්ම ඔබගේ චිත්තාභ්‍යන්තරය තුලම මේ දකින දේ තුලින් භෞතිකත්වයේ තුලින් එහෙම නැත්නම් කුමන හෝ කාරණාවන් තුලින් ඇති කරගත යුතු දෙයක්. ඒක කාටවත් දෙන්න බෑ. ඔබ කවුරු හරි විශ්වාස කරනවා නම් කොහේ හරි තැනකට ගිහිල්ලා අපිට ඒක ලබා ගන්න පුළුවන් කියලා එතනම මුලාවක්. ඒක මුලාවක්. තේනවද? ශ්‍රද්ධාව කියලා කියන එක එතකොට කොච්චර අමාරුද කියලා තේරෙනවද? කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ. කාටවත් ඇති කරන්න පුළුවන් කමකුත් නැහැ. තේනවද? කාටවත් ඇති කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම ඔබට මේ ශ්‍රද්ධාව දෙන්න පුළුවන් කමකුත් නැහැ. කාටවත් ඇති කරන්න පුළුවන් කමකුත් නැහැ. එහෙමනම් කා විසින්ද ඇති කරගන්නේ? තමන් විසින්මයි. තමන් විසින්මයි ඒ ඇති කරගත යුතු වන්නේ. දැන් ඔකට හොඳ කාරණාවක් තියෙන අර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී අර එක අවස්ථාවක බ්‍රාහ්මණයෙකුගේ දානයක් බාරගෙන උන්වහන්සේක කල් දානවානේ. තේරෙනවද? දානයක් බාරගත්තට පස්සේ කල් දාන්න බෑ. මෙහෙම එකක් තියෙනවා නේද? දානයක් බාරගත්තාම කල් දාන්න බෑනේ. ඒක එදිනම කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේත් එක් අවස්ථාවක එහෙම දානයක් බාරගෙන බමුණෙකුගේ දානයක් බාරගෙන කල් දැම්මා. ඒ කල් දැම්මේ නිකම්ම නෙමෙයි. දැන් මම මේ ධර්මදේශනාවට අමතරව මේ කාරණාව පැහැදිලි කරන්නේ. ඉතින් ඒක බණම තමයි ඉතින් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ සිද්ධ වෙච්ච කාරණාවක් නේ. එතකොට දැන් ඔබ විහාරස්ථානයට ගිහිල්ලා දානයකට ආරාධනා කරාට පස්සේ ඒ දිනේට තවත් කවුරු හරි ආරාධනාවක් කරොත් ඒකද බාරගන්නේ අර ඉස්සල්ලා බාරගත් එකද කරන්නේ. අනෝමක්කගෙන ආය වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ ලීසෙකට. කොහොමද? තේද? එහෙම බෑනේ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඉස්සර වෙලා බාරගත් එක තමයි ස්වාමීන් වහන්සේලා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අර සුප්පාවාසා කියලා දියණි කෙනෙකුගේ අහලා ඇති ඔබ හොඳට
ඒ දියණි කෙනෙකුගේ මේ දරුවෙක් ලබන්න සිටින අවස්ථාවක් නිසාවෙන් ඒ දින 7ක් දේශනා පිරිත් දේශනා කළා දාණය පූජා කරන්න තිබුණ නිසා ඒ අතර තමයි මේ බමුණගේ දාණය තිබුණේ. ඉතින් අරක අනිවාර්යයෙන් කළ යුතුම දෙයක්. මොකද ඒවා කල් දාන්න අවස්ථාවක් නැහැ. නමුත් අද එහෙම ඕක කරා නම් එහෙම නොඑක් කතා වන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම පින්නතුනේ උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය මේ ධර්මයේ සඳහන් වෙනවා. ක්‍රියා කළ ආකාරය. අන්න ඒවා හරි ආදර්ශ සම්පන්නයි. තේනද? දැන් මේ අද වර්තමාන භික්ෂූන් වහන්සේලාටත් ගිහි පින්වත්වන ඔබටත් ඒවා හරි ආදර්ශ සම්පන්නයි. ඒ ආදර්ශ සම්පන්න ස්වභාවය තමයි අපි තේරුම් ගත යුතු වන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක කල්